ළමයි මට ඔයාලගෙන් උදව්වක් ඕනේ. මම ස්කෑම්ප් එකකට අහු වුණා. මම ගෑස් සිලින්ඩර් එකක් ගන්න බලන්න ගිහිල්ලා තමයි ස්කෑම්ප් එකකට අහු වුනේ. මෙන්න මේ මිනිස්සයා මෙහෙම මැසේජ් කරා මේ මාකට් ප්ලේස් එකේ මම ගෑස් සිලින්ඩර් එකක් බල යද්දි මැසේජ් කරලා මෙහෙම half payment කරාම එදාම හවස ගෙනත් දෙනවා 4:00ට කලින් කියලා මම half payment එක කරාගෙන් පස්සේ මේ බූරුවා මේකගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මේ කෝල් ගත්ත ආන්සර් කරන්නේ නැහැ. ඊටම මේ නම් මැසේජ් දාපුවම මැසෙන්ජර් එකේ මැසේජ් දාපුවම සීන් කරන රිප්ලයි කරන්නේ. අන්තිමට මං 6න් පස්සේ කෝල් ගත්තා. කෝල් කට් කරනවා. ට්‍රින්ස් යන්නේ මොකුත් නැහැ. මට ගෑස් සිලින්ඩර් එක ගෙනත් දුන්නේ නැහැ. මගේ සල්ලි කොහොමද මේකෙන් ගන්න කියලා දන්න කෙනෙක් අනේ කියන්න මේ මගේ සල්ලි ටික කොහොමද මේ ආයෙ ගන්න පුළුවන් කියලා 3750ක් මං ඩිපොසිට් කරා. මම බැංක් එකට කතා කරා මේ හෝල්ඩ් කරන්න කියලා. ඊට පස්සේ එයාලා කියනවා මේ මම කමර්ෂල් account එකක් මේ මිනිස්සෙගේ තිබුණේ ඒකට ට්‍රාන්ස්ෆර් කරේ. ඒගොල්ලෝ කියනවා මම ට්‍රාන්ස්ෆර් කරපු බැංක් එකට ගන්න කියලා. NSB එකට මං කෝල් ගත්තගෙන් පස්සේ මිනිස්සු ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මට මේක අනේ පුළුවන් තරම් ෂෙයා කරලා කට්ටිය මට කියන්න මේ ගන්න මගේ සල්ලි ටික ගන්න පුළුවන් හරියම පිළිවෙල මේ වගේ පිරිමි නම් මහ පිරිමිකමටත් නින්දාවක් මේ වගේ කොන්දක් පණ නැති ගෑණියෙක්ගේ සල්ලි ටිකක් අමාරුවෙන් කෙල්ලෙක් අමාරුවෙන් ජොබ් එකක් කරලා ඉතුරු කරගන්න සල්ලි වලින් ගෑස් සිලින්ඩර් එකක් ගන්න ඒ කෙල්ල දුක් මහන්සියෙන් මේ ජනවාරි පළවෙනිදාට කලින් ගෑස් සිලින්ඩර් එකක් ගන්න බලපුවම මේ පිරිමින්ට නින්දාවක් කරන පිරිමි තමයි මෙන්න මේ වගේ හැසිරෙන්නේ. අනේ මේ මට කියන්න බලන්න මට මේ මිනිස්සයාගෙන් සල්ලි ටික ගන්න කොහොමද කියලා මේ දැන් මට ඕනේ මගේ ගෑස් සිලින්ඩර් එක මට මේ මිනිහාගෙන් ඕනේ නැහැ. මට මගේ සල්ලි ටික තමයි ගන්න ඕනේ. ඇත්තමයි එන කේන්තියට මට හෙට ජනවාරි පළවෙනිදා වෙලා තිබිලා මේ විච්ච දෙයට කෑමක්වත් උකුරින් පහළට යන්නේ නැහැ. මේ කන්නවත් පිරියක් නැහැ. එච්චරට හිතට මාරවුල් නිකන් නෙමේ මිනිස්සු දුක් මහන්සියෙන් සල්ලි හැම කරන්නේ මේ වගේ මේ අතපය හතර නෑ වගේ නිකන් මේ හිඟා කන වැඩ කරන්නේ මේ මිනිස්සු මේ වගේ මහ බූරුවෙක්ට සල්ලි දාපේකේ ඊට වඩා මට වටිනවා අපේ අම්මට ගෙදරට අම්මට කීයක් හරි යවනවා නම් එහෙමවත් නොකර මම ගෑස් සිලින්ඩර් එකක් ගන්න මේ මිනිහට සල්ලි දැම්මේ ඉන්වොයිස් එකත් මෝ බිල් කරලා ඉවලා තිබුණා. ඒකයි මන් දැම්මේ එච්චරට. අනිත් එක අදම හවස එවනවා කියු නිසා තමයි දැම්මේ. නැත්නම් එහෙම දාන්නෙත් නැහැ. මට මේ වගේ මිනිස්සු කරන වැඩ උන්ගේ ළමයිගේ පිටින් තමයි යන්නේ. දෙමාපියෝ කරන වැඩ කරන පව් වලට. කෙල්ලෙක් වෙලා මහා අමාරුවෙන් දුක් මහන්සියෙන් ගියක් හරි ඉතිරි කරගෙන බඩුවක් ගන්න සල්ලි තියාගෙන හිටියන් පස්සේ ඒ වගේ මිනිස්සෙක්ගෙමුත් මේ වගේ හූරගෙන කන මහා තිරිසන් ගති තියෙන පිරිමිනා නොදකින් විතරක්. මේ මිනිහා තව මේ වගේ කී දෙනෙක්ගෙන් කඩාගෙන නැද්ද? මේක නම් නවත්තන්න ඕනේ මේ ජරා ගති තියෙන මේ හැතිකරේ මේ වගේ කොට්ටාසයක්ම ඉන්නවනේ. මේක වහම නවත්තන්න ඕනේ. මේ වගේ මිනිස්සුන්ට දෙන්න හොඳ දඬුවම මොන වගේද මොන පැත්තෙන්ද දෙන්න පුළුවන් කියලා දන්න කෙනෙක් මට ඉන්නවනම් කියන්නකෝ අනේ.